සාමකාමී සාධාරණ විරෝධතාවය මේ පවත්වන්නට සූදානම් වෙලා ඉන්නේ. මේකට හේතුව තමයි නේෂන් ලංකා කියන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක්. මේ මූල්‍ය ආයතනයෙන් තැන්පතු එක්රැස් කිරීම කළා තියෙනවා. හැබැයි තැන්පතු ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවන සමාගමකට. ඒ සමාගමේ නම සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්. එතකොට මේ තැන්පතු ලබා ගන්නා මුල් අවස්ථාවේදී මේ නේෂන් ලංකා ආයතනය කියන්නේ මේ තමයි අපේ මව් සමාගම. මේ මව් සමාගමේ මීට වඩා වැඩි ප්‍රතිලාභයක් ගෙවනවා කියලා මේ තැන්පත්කරුවන් සූක්ෂම අන්දමින් මුලාවට පත් කළා තමයි මේ තැන්පතු ලබාගෙන තියෙන්නේ. මෙලෙස ලබාගත් තැන්පතු ප්‍රමාණය මේ වන විට කෝටි 900ක් පමණ වෙනවා. මේ කෝටි 900ම මේ වන විට අතුරුදහන් වෙලා තියෙනවා. තැන්පත්කරුවන්ට තැන්පතු මුදලත් නැහැ. ඒ පොලි අනුපාතත් නැහැ. කිසිම දෙයක් නැති තත්ත්වයට පත් වෙලා මේ සිංහ කැපිටල් කියන ආයතනය මේ වන විට වහලා දාන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි මේ අවස්ථාව වන විට මෙන්න මේ නේෂන් ලංකා ආයතනයේ ඒ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් අධ්‍යක්ෂකවරුන් මේ සියලු දෙනා විශේෂයෙන්ම වික්ටර් රමණන් ඇතුළු කණ්ඩායම සූක්ෂම ආකාරයට කියනවා මේ සිංහ කැපිටල් කියලා ආයතනයක් අපි දන්නේ නැහැ කියලා. මේ ආයතනයේ ඇතුලේ ඉඳලා තමයි නේෂන් ලංකා ආයතනයේ ඇතුලේ ඉඳලා තමයි මේ මුදල් ලබාගෙන ඒකට පොරොන්දු නෝට්ටු පත්‍ර සිංහ කැපිටල් හරහා ලබා දුන්නේ. ඉතින් මේ වගේ ක්‍රියාදාමයක් වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්කන් පියාගෙන කටවාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම මේකට තවත් ආයතන 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. කැන්රිච් ෆිනෑන්ස් මියුචුවල් හෝල්ඩින් සහ තවත් ආයතනයක්. එතකොට මේ ආයතන කීපයම එකතු වෙලා මේ ආයතනවල වැඩිම තැන්පතු දාපු කණ්ඩායම් තමයි මේ ග්‍රහණයට අසු කරගෙන තියෙන්නේ. මේ ග්‍රහණයට අසු කරගෙන මේ සියලු දෙනාගේම තැන්පතු සිංහ කැපිටල් කරා යොමු කළා. සිංහ කැපිටල් ආයතනය මේ වන විට බංකොලොත් කරලා තියෙන්නේ. ඉතින් මේකේ මහ මොලකරුවෝ රාශියක් ඉන්නවා. මේකේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් රාශියක් ඉන්නවා. මේ සියලුම නිලධාරීන්ගේ ඡායාරූප අපි අද දවසේදී ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ වංචාව උනේ කොහොමද? මේ වංචාවේ මුදල් දැන් කොහෙද තියෙන්නේ කියන එක තාම හොයන්න සූදානම් වෙලා නැහැ. එතකොට අපිට පෙනියන කාරණාව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව එකතු වෙලා තමයි මේ කෝටි 900 ගේම ගහලා තියෙන්නේ. එතකොට කාගේ ඌමනාවටද මේ මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට ගිහිල්ලා තියෙනවා කියලා අපිට සැකයක් ඇති වෙලා තියෙනවා. වික්ටර් රමණන් ඇතුළු මේ අධ්‍යක්ෂක මණ්ඩල මේ ජනතාවගේ මුදල් තමන්ගේ මුදල් විදියට පරිභෝජනය කරලා තියෙනවා. කරුණාකර අද දවසේදී අපි මේ ගරු අධිකරණ භූමිය තුල ඉල්ලා සිටින්නේ මේ නඩුවට අද දවසේදී මේ නඩුව විභාග වෙනවා මහා අධිකරණයේ. මේකට සාධාරණයක් වෙන්න ඕනි. මේ තැන්පත්කරුවන්ගේ මුදල් නැවත අපිට ලැබෙන්න ඕනි. ඒ වගේම තමයි අවසන් සතිය දක්වා පොලි මුදල් නැවත මේ තැන්පත්කරුවන්ට ලැබෙන්න ඕනි. මේ වංචාව කළා තියෙන නේෂන් ලංකා මියුචුවල් හෝල්ඩින් LCB ෆයිනෑන්ස් ඒ වගේම කැන්රිච් ෆයිනෑන්ස් කියන මේ ආයතන හතර රජයේ ලියාපදිංචි මහ බැංකුවේ ලියාපදිංචි ආයතන මේ ආයතන වල වැඩ කරපු ඒ සියලු දෙනාටත් මේ දඬුවම හිමි වෙන්න ඕනි කියන එක අපි මේ අවස්ථාවේ කියා සිටිනවා.